දෙන්න. චොකලට් එකක දෙන්නම් එහෙ ගියාම. සලා කරන්නත් දෙන්නම්. දවසක් ට්‍රැවල් අවස්ලා හැමෝම අද අපි එක්ක යනවා දකුණු ලක සංචාරයකට. ඒ කියන්නේ අපි අද යන්නේ මාතර. ඉතින් මාතර ගිහිල්ලා ඇවිදින්න තැන් කීපයක්ම හිතාගෙන ඉන්නවා. බලමු අපි හැමතැනකම යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයාලට මතක ඇතිත් මාස 7කට 8කට උඩදී අපි ගියා පේදුරුතුඩුවට. ඉතින් ඒ වගේම ලංකාවේ අනික් කෙරවල දෙවුන්දරතුඩුව. ඉතින් අපි එතෙන්ටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වීඩියෝස් ඔක්කොම අරගෙන අපි ඔයාලත් එක්ක එකතු වෙන්න තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ආරාධනා කරනවා යොජ්ජයින් ෆැමිලි එක මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඉතින් අපි ඉස්සරහදී බලමු අපි ඇවිදින තැන් අපි මොනවද කරන්නේ මේ දවස් දෙකේ කියලා. අපි දවස් දෙකක සංචාරයකට තමයි යන්නේ. අපි මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එන අපි ඉස්සරහදී හම්බෙමු. A few moments later. ඉතින් අපි හයිවේ එකේ ඇවිදින් දැන් හයිවේ එකෙන් එක්සිට් වෙනවා. මාතරට යන්න ගමන් ඉන්නේ. ඉතින් තෝරන නිදාගත්ත නිසා නිදි. ඔව් දැන් නැගිට නිසා දැන් නිදාගත්තා. ඉතින් අපි හිතාගෙන ඉන්නේ ඉස්සල්ලාම දෙවුන්දරට යන්න. දෙවුන්දරට ගිහිල්ලා එතන බලලා ඊට පස්සේ බලමු ඉතුරු කොහටද යන්නේ කියලා. අපි ඊට පස්සේ ප්ලෑන් කරගන්නවා. අපිත් එක්ක දිගටම ඉන්න. අපි කොහෙද යන්නේ කියලා ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි දෙවුන්දරට ගිහිල්ලා ආයේ හම්බෙමු. අපි දැන් ඉන්නේ දෙවුන්දරතුඩුව ප්‍රදීපාගාරය ළඟ. මාතර ඉඳන් කිලෝමීටර් 6ක් එන්න ඕන දෙවුන්දරට. ලංකාවේ දකුණු කෙළවර තමයි මේ ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නේ. මේක තමයි ලංකාවේ උසම ප්‍රදීපාගාරය. 1887 ඉදිකිරීම පටන් අරන් 1890 විවෘත කරපු මේ ප්‍රදීපාගාරය අද වන විටත් ක්‍රියාත්මක වෙමින් විදේශ විනිමයේ උපයන ස්ථානයක්. මුහුද අද්දරට වෙන්න පොල් රුප්පාවක් මැද තියෙන මේ ප්‍රදීපාගාරය මාරම ලස්සන තැනක්. ඉතින් යාළුවනේ මේකේ ඔපරේෂන් වලට බාධාවක් වෙන හින්දා මේ ස්ථානයේ ඩ්‍රෝන් පාවිච්චි කරන්න නම් ඉඩ දෙන්නේ නැහැ. ඊළඟට අපි ආවේ උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයට. මේ දේවාලය හා විහාරය 7 වන සියවස දක්වා වූ ඉතිහාසයකට හිමිකම් කියන තැනක්. මේ හා සම්බන්ධ ඉතිහාස කතා ගොඩාක් තියෙනවා. මේ දේවාලය උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලය ලෙස හැඳින්වුවත් උපුල්වන් දෙවියන් සහ විෂ්ණු දෙවියන් යනු දෙදෙනෙකු ලෙස හඳුන්වන මූලාශ්‍ර තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් දකුණු පළාතේ සංචාරය කරන ඕනම කෙනෙක් වඳින්න දැක බලා ගන්න එන
ප්‍රධානම ස්ථානයක් තමයි මේ දෙවිනුවර විහාරය සහ කෝවිල. ඊළඟට අපි ගියේ වෙහෙරහේන විහාරයට. මේ විහාරයේ විශේෂත්වය තමයි අඩි 140ක් පමණ උස විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය ආසන්නයටම ගමන් කරන්න ඇති හැකියාව. සහ ඒ වගේම බෞද්ධ චිත්‍ර 5000කට අධික උමං විහාරය. ඉතින් මේ විහාරයේ ජාතක කතා, බෞද්ධ මාර්ගෝපදේශ වගේම බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද විශාල චිත්‍ර ප්‍රමාණයක් තියෙනවා. මේ විහාරය නිර්මාණය වෙලා තියෙන්නේ 1930 දී විතර. ඔන්න ඔය අතරේදී සෙසපබාගේ යාළුවෙක් හම්බ වුණා. මේ ඉන්නේ එයා. ඉතින් ට්‍රැවලර්ස්ලා විදිහට අපි දකින්න අකමැතිම දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. අපේ අය කොහෙ ගියත් ඒ යන තැන විනාශ කරන්න දරන උත්සාහය නම් අපි කොහොමදවත් අගය කරන්නේ නැහැ. බලන්න මේ ස්ථානයේ චිත්‍රවලට කරලා තියෙන විනාශය. මේ දේවල් අපේ ඉදිරි පරම්පරාවට දකින්න ඉතිරි කරන්න ඕන දේවල්. වෙහෙරහේන විහාරයේ වැඳ පුදාගෙන අපි කෙලින්ම ගියේ අපේ නවාතැන. සෙසාව වොෂ් කරලා ඇඳුම් මාරු කරලා ඊළඟට අපි ගියේ ලන්ච් ගන්න. අපේ නවාතැනට යන පාරෙම තමයි තියෙන්නේ මේ රෙස්ටොරන්ට් එක. මෙතන පිරිසිදුවට සහ පිළිවෙලට පවත්වාගෙන යන තැනක් වගේම ලස්සනට කෑම ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා මෙතනින් ලන්ච් ගන්න. ලන්ච් එක අපේ බජට් එකටත් සෙට් වෙන ලන්ච් එකක්.
වලින් පස්සේ අපි ගියේ පරවිද උපතට. මාතර රෙස්ට් හවුස් එක ගාවින් වාහනේ පාක් කරලා පරවිද උපතට ආපහු පයින් ගියා. ඈතින් පේන්නේ පරවිද උපත. අපි යන්න පරවිද උපතට එන්න. අර පේන්නේ ඈත පරවිද උපත. ගොඩක් අවසරයි. දැන් ළඟට බලෝ පුදුම රස්නයක් තියෙන මේ වෙලාවට. දුවේ නම හින්දා. මල්ටි ගල් අතර එන. හරි නෑ මම ගන්න. ඔන්න බතර තමයි දෙන්න. පාපනවා යදනේ. නවන්න එපා. හරි. හරි මම කරගත්තා. පරවිද උපත කරලා පරවිද උපත කියන්නේ මොකක්ද කියලා බලමු අපිට ඉල්ලන්නේ නෑනේ. පරවිද උපත තියෙන්නේ මාතර නගර මැදට ආසන්නයි. ඔයාලට පේනවා සනත් ජයසූරිය ක්‍රීඩාංගණය තියෙනවා. මාතර බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. ඉතින් සෙසාගේ සුපුරුදු ගමන තාත්තගේ කරේ. ඉතින් අපි මේ මල් හඳුන්කුරු අරගෙන පරවිද උපතට යන්නයි හදන්නේ. මෙතන හුලං ටිකක් සැරයි. ඉතින් අපි මෙතන කතා කරන දේවල් හුලං සද්දෙත් එක්ක ගොඩක් ഘോഷාකාරී වෙලා තිබ්බා. ඒ හින්දා අපි මේ වොයිස් එක සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකට ඇඩ් කළේ නැහැ. මේක තියන්නේ මේ ඇතුළේ අසාද කියන්නේ අපි පරවිද උපතට. පහළමළුවේ ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද අරන් පිරිත් නූල් ගැට ගහගෙන ඊළඟට ගියේ සතරවරම් දේවාලවලට. යම් කිසි විදියකින් බුදුන් රාජෝත්පාද ඔබ වහන්සේලාගේ නමට අපයක් බාරාරය පුද පූජාවක් කරන වේලාවට ඔප්පු දැක්වීමක් පරිවීමක් අමතක වීමක් අතපසුමක් වෙන වහන්සේලා මාකමා කරවා දීලා එම සිරව බාරාරත් අදින් දාසලා වෛස්වර්ණ දිව්‍ය රාජෝත්පාද ඔබ වහන්සේට දින් අනුමෝදන් කර විදිහට ආදීනේ වෛස්වර්ණ දිව්‍ය රාජෝත්පාදගේ ආරක්ෂාව රැකවරද නොලුවා පකරවා දෙන්නයි ගියා. ඔබ වහන්සේ වැඩ ඉන්නා මේ දේවත්තාට පැමිණිලා වහන්සේ ආඩද කියා ආදරින්නේ. ඔබ වහන්සේලා මේ ආතුරෙන් දැල්මාලකට යන්නත් අවුලේ මේ ආඩෝඩින් පායනවවත් වැඩකට ආතුර අත්තරම නෝදුර සංගත වන්දිරමක් වැද්ද සිද්ධ කරවාලා නොදී. ඉනට පිට වෙනවා අය පින් ගන්නවා සුබ කේතිවත් දාදක් ආයුරක්ෂා කරනවා ආයිබෝවක් ආයිබෝවා ආයුරක්ෂා ආයිබෝවක් ආයිබෝවක් තලදෙමු දුන්නේ වාමී කරාන්තිය සබදක් යහපතක් වේවායි බුදුන්නේ ධර්මයි සියලුගේ ආරක්ෂාවයි සද්දෙවියෝ සතිරි වඩා මහදෙවියෝ ආයු වඩා ඝන දෙවියෝ නුවණ වඩා දෙන්නා ආදිරේදි ගවඩා බුද්ධං සරණ සරණයි මේ ආතුරෙන්ට ධම්මං සරණ සරණයි මේ ආතුරෙන්ට සංඝං සරණ සරණයි මේ ආතුරෙන්ට මේ තුන් සරණ සරණයි මේ ආතුරවට තාරකාකුටුව 4 වෙනි වහනවා. ඉතින් අපිට යන්න බැරි වුණා. මම අහලා දෙන්නේ තාරකාකුටුව කොළඹ සමාවෙන්න කොළඹ නෙමෙයි. මාතර කොටුවේ ආරක්ෂාව. ඒ කියන්නේ මාතර කොටුවේ එල්ලන සතුරු තරජනලින් බේරෙන්න තමයි මේ කොටුව නිර්මාණය කරා කියන්නේ. මෙතනින් 4 කියන්නේ වටින්ම එන සතුරන්ව පාලනය කරන්න පුළුවන්කම තියෙන එක හා නිරලා ගගෙන් එන සතුරු උදුරු පාලනය කරන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ආයි හිත උදේ 9ට තමයි ඕපන් කරන්නේ. අපිට පුළුවන් වෙයිද දන්න හෙට උදේ එන්න. කොහොමද අද මාතර අපි ඉන්නවා. පුළුවන්කම තිබුණොත් හෙට එමු. දැන් ඉතින් නිල්වලා පාක් එකට යන තමයි හදන්නේ. ඉතින් එහෙනම් අපි නිල්වලා පාක් එකට ගිහිල්ලා හම්බෙමු. All right. Raya. Adere. ඔන්න දැන් මේ අපි ඉන්නේ උදේ ඉඳන් සෙසා යන්න ඕනේ කියලා
මතක් කරපු තැනක මේ නිල්වලා රිවර් පාක්. මේ පාක් එක තියෙන්නේ නිල්වලා ගම් ඉවුරේ. එන්ට්‍රන්ස් එක තියෙන්නේ මහානාම පාලම ළඟින්. බස් එකේ ආවත් මාතර ටවුන් එකේ ඉඳන් වෝකින් ඩිස්ටන්ස් එකේ තමා පිහිටලා තින්නේ. අපේම වාහනයක ආවත් පාකින් පහසුකම් තියෙනවා. ඉතින් මෙතන එන්ට්‍රන්ස් එකේ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 50යි කෙනෙකුට. අපේ සෙසාට නම් ටිකට් ගන්න ඕනේ නැහැ කිව්වා. ඇතුළට ගියාට පස්සේ එක එක ගේම්ස් වලට වෙන වෙනම ප්‍රයිස් තියෙනවා. ඒවට වෙන වෙනම ටිකට් ගන්න ඕනේ. මොකද අම්මට බස් එක නේද? ये ඇතුලේ බලලා ඇතුලේ ටිකක් තියෙනවා ගන්න පුළුවන් නේ බලන්න මේ වගේ පොඩි අයට ගේම්ස් වගේම වෙනමම ගේම් සෝන් එකකුත් තියෙනවා. අපි ඒකට නම් ගියේ නැහැ. ඒවල ප්‍රයිසස් මේකේ දාලා තියෙනවා. මේ ගේම් වලට සෙපරේට් ප්‍රයිසස් තමයි පෙන්නලා තියෙන්නේ. මේවා පැකේජ් විදිහට ප්‍රයිසිං දීලා නැහැ. ඉදිරියේදී පැකේජ් විදිහටත් ගේම් බයි කරන්න පුළුවන් වෙයි. තවත් විශේෂයක් තමයි මේක කාලයක් තිස්සේ වහලා තිබිලා නැවතත් ඕපන් කළේ අද අපි ආපු දවසේමයි. මේකේ ඔන්චෙල්ලා, සීසෝ, ස්ටිපින් බෝඩ් වගේ දේවල් ඕන කෙනෙකුට ෆ්‍රී ප්ලේ කරන්න පුළුවන්. මේකේ චාර්ජ් කරන්නේ බවුන්සි කාසල් වලට, ට්‍රේන් රයිඩ් එකට, බම්පර් කාර් රයිඩ්, මෙරිගෝ රවුන්ඩ්, ෆැන්සි ට්‍රේන් රයිඩ් වලට තමයි. සමහර ගේම්ස් තාම ඕපන් වෙලා නැහැ. සෙසා බබාට බවුන්සි කාසල් එකේ අක්කියකුත් හම්බ වුණා. එයා ගොඩක් හෙල්ප් කරා සෙසා බබාට. අපි අක්කිව පස්සේ හෙව්වා තෑන්ක්ස් කරන්න. ඒත් අපිට හොයාගන්න බැරි වුණා. අක්කි බබා මේක ඔයා බලනවා නම් ඔයාට තැන්ක් යූ. සෙසා බබාට හෙල්ප් කරාට. අපි තාම ඉන්නේ නිල්වලා රිවර් පාක් එකේ. දැන් ටිකක් දැන් 6:40 විතර වෙනවා. දැන් මම ලයිට්ස් ඔක්කොම දාලා තින් හරි ලස්සනයි. එක පැත්තකින් නිල්වලා රිවර් එක තියෙනවා. අනිත් පැත්තෙන් ලස්සන පොඩි අයට ගේම්ස් තියෙනවා. ඉතින් හරිම විනෝදයි පොඩි අයට නම්. අපිට මහන්සි ටිකක් මහන්සිය. ඒ නේද? අතර මොකද දවල් වොෂ් කරන්න ඕනෙත් නැහැ.
පොඩි එකනා විතරයි චේන්ජ් කරගත්තා අපි. මෙන්න පොඩි සෙටා. Sesa boleh. Ada satu di mana? හරියම මහන්සියෙන් අපි කතා කරේ මොනවා හරි කන්න තමයි වගේ පොඩි දෙයක් අරගෙන නවදන්තම යන්න ආයේ ටවුන් එක පැත්තට එන්න තියෙන්නේ ආයි හෙට උදේට තමයි ආයි පටන් ගන්න. ඒක තමයි අපේ මාතර සංචාරේ අවසාන දවස. හෙට බීච් ටිකට යන්න හිතාගෙන ඉන්නවා. තව තියෙන තැන් එක්ස්ප්ලෝර් කරගෙන ඒක අපි හවස කොළඹ බලා පානදුර බලා යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් එනම් අපිට අපි සමුගන්නම් හෙට හන්දේ. අපි මෙතන රියර් පාක් එක ගැන කියන්නේ මේ රෑව විදිහට ලයිට් දාලා හොඳට ලස්සනක් තියෙනවා. ඉතින් මෙතන ෆොටෝස් වලට එහෙම රෑවේ ලයිට් එකත් එක්ක අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හවස පහමාර 6 දී එන්න පුළුවන් නම් අන්න ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. එහෙනම් අදට අපි සමුගන්නවා.